ආයිබෝවන් Intel CPU එකක් ගන්න ගියාම ඔළුව අවුල් වෙනව නේද? Core i5ද i7ද මේ ජෙනරේෂන් කේස් එක මොකද්ද? හරි. බය වෙන්න එපා. අද අපි මේ අවුල නූලෙන් නූලට ගලවලා බලමු. මචං අසිත අම්මෝ මම දැක්ක සුපිරි ඩීල් එකක්. පරණ Core i9 එකක්. හැබැයි ගාණ පට්ටම අඩුයි. ඉතින් i9 කියන්නේ කොහොමත් i5 i7 වලට වඩා টොප් එකනේ නේද? මම මේක ගන්නමයි ඉන්නේ. කවින් ඉඳපන් පොඩ්ඩක්. ඕක තමයි අර කියන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක් කියලා. ගොඩක් අය අමාරුවේ වැටෙන සල්ලි නිකම්ම වතුරේ යන ක්ලාසික් සීන් එකක් ඕක. නවතපන් ඕක ගන්න එක. හරි. ඔයාට ඔය i9 ඩීල් එක පට්ටවුල් කියලා තේරුම් යන්න නම් අපි මුලින්ම පටන් ගමු. CPU එකක් කියන්නේ මොකක්ද? Intel මේ numbers දෙන්නේ කොහොමද කියලා මුලින්ම බලමු. හිතන්නකෝ මෙහිම CPU ට කියන්නේ හරියට අපේ කම්පියුටර් එකේ තියෙන මොලේ. අපි කරන හැමදේම ෆයිල් එකක් ඕපන් කරන එකේ ඉඳලා ගේම් එකක් ප්ලේ කරන එක වෙනකන් ඒකට අවශ්‍ය ඔක්කොම ගණනය කිරීම කරන්නේ මේ මොලෙන්. හරි. Intel CPU series එක හොටලයක් වගේ කියලා හිතමුකෝ. Core i3 කියන්නේ budget room එක. ඉන්ටර්නෙට් යනවා, ඊමේල් බලනවා වගේ දේවල්ට හොඳටම ඇති. Core i5 ඒක තමයි ගොඩක් දෙනෙක්ට හරියන sweet spot එක. ගේම් ගහන්න, පොඩි වීඩියෝ එඩිට් කරන්න නියමයි. Core i7 එක තමයි ටිකක් බර වැඩවලට කියන්නේ වීඩියෝ එඩිටිං, ස්ට්‍රීමිං වගේ දේවල් වලට හරියන්නේ. ඉතින් Core i9 කියන්නේ presidential suite එක වගේ. ප්‍රොෆෙෂනල් වැඩ කරන අයටයි උපරිම performance ඕන ගේමිං වලටයි තමයි ඒක. හරි. එහෙනම් room types තේරුණා. දැන් අපි යමු CPU එක ඇතුලේ තියෙන වැදගත්ම දෙයකට. cores. කවින් හිතන්නකෝ CPU එක කියන්නේ ලොකු ෆැක්ටරි එකක් කියලා. හරියටම මේ ෆැක්ටරි එකේ වැඩ කරන කට්ටිය තමයි cores කියන්නේ. එක core එකක් කියන්නේ එක වැඩකාරයෙක්. එයාට එකපාර කරන්න පුළුවන් එක වැඩයි. cores ගාන වැඩි වෙනවා කියන්නේ වැඩකාරයෝ ගොඩක් ඉන්නවා. ඒ නිසා එකම වෙලාවේ වැඩ ගොඩක් කරන්න පුළුවන් කියන එක. එහෙනම් වැඩකාරයෝ ගොඩක් ඉන්න තරමට පට්ටයි නේ වැඩ ටික පටපට කාලේ ඉවර කරගන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. දැන් එන අලුත් CPU වලින්නේ එකම જાතිය වැඩකාරයෝ නෙවෙයි. දැන් වැඩකාරයෝ වර්ග දෙකක්ම ඉන්නවා. 12 වෙනි පරම්පරාවෙන් පස්සේ Intel ලොකු ගේමක් ගෙහුවා. එයාලා එකම જાතිය වැඩකාරයෝ වෙනුවට වර්ග දෙකක වැඩකාරයෝ ගෙනාවා. එකක් තමයි performance cores, මේගොල්ලෝ තමයි ප්‍රධානම වැඩේ කරන්නේ. උදාහරණයක් විදියට ඔයා play කරන game එක. අනිත් වර්ගය තමයි efficiency cores. එයාලා පස්සෙන් දුවන Discord, browser වගේ පොඩි වැඩ ටික බලා ගන්නවා. හරි. cores කතාව තීරුණා. ඒත් මචං අර හැමතැනම දකින අනිත් ලොකු නම්බර එක gigahertz. ඒකෙත් ඉලක්කම ලොකු වෙන තරමට හොඳයි නේද? ඔව්. GHz ඒ කියන්නේ gigahertz. ඒකෙන් කියන්නේ CPU එකේ ස්පීඩ් එක. ඒ කියන්නේ තත්පරයකට කරන්න පුරුවන් ගණන් කිරීම බිලියන ගාණක්. ඉතින් 5.0 GHz CPU එකකට පුළුවන් තත්පරයකට ගණන් හැදීම් බිලියන 5ක් කරන්න. සරලවම ඉලක්කම ලොකු වෙන්න ස්පීඩ් එක වැඩි. හැබැයි මෙන්න තමයි වැදගත්ම කාරණාව. වේගය විතරක් මදි. අලුත් CPU එකක් හරියට අවුරුදු ගාණක් පළපුරුදු දක්ෂ බාස් කෙනෙක් වගේ. එකම වෙලාවකදී එයාට අඩු මහන්සියකින් වැඩි වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ස්මාර්ට්. හරි. දැන් අපි මේ ඔක්කොම දේවල් දන්න නිසා ආයෙත් යමු ඔයාගේ අර පරණ Core i9 ඩීල් එකට. මෙතන තමයි ගොඩක්ම අය වරද්ද ගන්න තැන. ඉතින් ප්‍රශ්නේ මේකයි. කවුද ඇත්තටම වේගවත්? පරණ රජ කෙනෙක්ද? එහෙම නැත්නම් අලුතින් ආපු තරුණ ශූරයෙක්ද? මෙහෙම බලන්න. එක පැත්තක තියෙන්නේ 2018 Core i9 එක. බලන්නකෝ නම i9. ඒ කාලේ රජා. අනිත් පැත්තේ 2024 Core i5 එකක්. නම පොඩි ගානත් අඩුයි. හැබැයි ටෙක්නොලොජි එක අලුත්ම අලුත්. ඉතින් බැලුබැල්මට i9 එක හොඳයි කියලා හිතන එක සාධාරණයි. හැබැයි ඇත්ත කතාව ඇහුවොත් පුදුම හිතෙයි. 2024 Core i5 එක දිනනවා. පොඩ්ඩකින් නෙවෙයි ලොකු පරතරයකින්. ඒකට හේතුව තමයි අලුත් ජෙනරේෂන් එකේ තියෙන ස්මාර්ට් ඩිසයින් එක. ඒ කියන්නේ කාර්යක්ෂම බව පරණ i9 එකේ තනිකර ස්පීඩ් එක පරද්දනවා. අම්මෝ ඒක නම් මම හීනකින්වත් හිතුවේ නෑ. එහෙනම් වසිත කියන්නකෝ අපි ඇත්තටම මොකද්ද ගන්න ඕනේ? හොඳ ප්‍රශ්නයක්. දැන් අපි මේ මිත්‍යාව බිඳලා දැම්මනේ. අපි දැන් බලමු එක වඩවලට හරියටම ගැලපෙන CPU එක මොකක්ද කියලා. ඔෆිස් වැඩ, ඉන්ටර්නෙට් යනවා, ඊමේල් බලනවා වගේ සාමාන්‍ය දේවල්ට නම් Core i3 එකක් හරි 12 වෙනි පරම්පරාවේ Core i5 එකක් හරි හොඳටම ඇති. ඒක දවස් ගානේ කරන වැඩවලට වේගවත්, ගානත් අඩුයි, අවුරුදු 5කට වඩා කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්. ගේම් ගහන අයට නම්
S2 පියාගෙන ගන්න පුළුවන් හොඳම දේ තමයි 13 වෙනි හරි 14 වෙනි හරි පරම්පරාවේ Core i5 එකක්. ගෙවන ගානට ලැබෙන performance එක උපරිමයි. ඇත්තටම කිව්වොත් ගොඩක් ගේම්ස් වල i9 එක i5 එකට වඩා වේගවත් වෙන්නේ යම්තම් 10කින් වගේ. ඒත් ගාන ඊට වඩා ගොඩක් වැඩි. හැබැයි වීඩියෝ එඩිට් කරනවා ස්ට්‍රීම් කරනවා බදී බර වැඩ කරන කෙනෙක්ට නම් Core i7 එකක් වටිනවා. මොකද අර අපි කතා කරපු වැඩකාරයෝ, ඒ කියන්නේ කෝස් ගාන වැඩි නිසා වීඩියෝ එකක් එක්ස්පෝර්ට් වෙන්න යන වෙලාව ගොඩක් අඩු වෙනවා. ලෑග් නොවි ස්ට්‍රීම් කරන්නත් පුරුවන්. හැබැයි නිකන් Facebook එකේ ස්ක්‍රෝල් කරන කෙනෙක්ට Core i9 එකක් දෙනනෝ කියන්නේ අර කියන්නේ හරියට වඳුරට දැලිපිහියා වුණා වගේ වැඩක්. ඒ බලයෙන් කිසිම වැඩක් ගන්න දන්නේ නැත්නම් ඒක සල්ලි අපරාධයක් විතරයි. එහෙනම් අද කතාවෙන් මතක තියාගන්න ඕන ප්‍රධානම දේවල් ටික තමයි මේ. 1. i නම්බර එක දිහා බලනවට වඩා CPU එකේ ජෙනරේෂන් එක, ඒ කියන්නේ පරම්පරාව ගැන හිතන්න. 2. සාමාන්‍ය පාවිච්චියේ ඉඳන් ගේමින් වලට වෙනකන් ගොඩක් අයට අලුත්ම Core i5 එකක් හොඳටම ඇති. 3. CPU එකට විතරක් ඔක්කොම සල්ලි වේදම් කරන්න එපා. බජට් එක බැලන්ස් කරලා හොඳ ග්‍රැෆික් කාඩ් එකකටත් සල්ලියක් ඉතුරු කරගන්න. ඉතින් දැන් මේ රහස දන්න නිසා අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්න ටෙක් ලෝකේ තියෙන තව මොන වගේ නීති කඩන්න පුළුවන්ද? තමන්ගේ ටෙක් ගේම් එක ගොඩ දාගන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.